ආයිබෝවන් අද අපි සිව් දෙසින් යනවා උතුරු කොරියාව දෙසට. උතුරු කොරියානු පාලක පක්ෂය කම්කරු පක්ෂය වර්කර්ස් පාටි එකේ 80 වෙනි සංවත්සරය ඔවුන් සමරනවා. ඒ සැමරුම වෙනුවෙන් ඔවුන් ඉතා විශාල හමුදා සංදර්ශනයක් පවත්වනවා. චීනය, රුසියාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක ප්‍රබල නායකයන් රැසක් මේ උත්සවයට සම්බන්ධ වෙනවා. උතුරු කොරියානු නායකයා කිම් ජොන් උන් උතුරු කොරියාවේ හමුදා ශක්තිය ලෝකෙට පෙන්වන්නයි හදන්නේ. ඉතින් අද කතාව මේ උතුරු කොරියානු 80 වෙනි සංවත්සරය ගැන. අහලා බලන්න කතාව. පහුගිය මාස කිහිපේ මේ බටහිර කඳවුරට එරෙහි රටවල් රැසක් තමන්ගේ හමුදා ශක්තිය ලෝකෙට පෙන්වුවා. මේ මාසේ 9 වෙනිදා රුසියානුවන් විජයග්‍රහණයේ සැමරුම 80 වෙනි සංවත්සරයේ සැමරුවා. ඒ නැට්සි ජර්මනිය 1945 දී පරාජයට පත් කරමින් දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය කිරීමේ සැමරුම. ඉන්පසු සැප්තැම්බර් මාසයේ චීනය එවැනිම සංවත්සරයක් සැමරුවා. ඒ ජපාන ආක්‍රමණික හමුදා පරාජය කර වසර 80ක් නිමිත්තෙන් පැවැත් වූ සංදර්ශනය. දැන් උතුරු කොරියාව තමන්ගේ 80 වෙනි සංවත්සරය සමරනවා. ඒ යුද්ධ ජයග්‍රහණයක් වෙනුවෙන් නෙමෙයි, ඔවුන්ගේ කොමියුනිස්ට් කම්කරු පක්ෂයේ 80 වෙනි සංවත්සරය. ඉතින් මේ 80 කියන ඉලක්කම යොදා ගනිමින් රුසියාව, චීනය, උතුරු කොරියාව මේ තමන්ගේ හමුදා ශක්තිය ලෝකෙට පෙන්නනවා. වර්කර්ස් පාටි කම්කරු පක්ෂය උතුරු කොරියාවේ තිබෙන එකම දේශපාලන පක්ෂය. කොමියුනිස්ට් ක්‍රමයේ තිබෙන රටවල තිබෙන්නේ එක් පක්ෂයයි. ඉතින් මේ කම්කරු පක්ෂය 1945 දී බිහි කරන්නේ වර්තමාන ජනාධිපති කිම් ජොන් උන්ගේ සීයා කිම් ඉල් සුන්. ඉතින් ඔහු විසින් මේ පිහිටුම් ලැබූ පක්ෂය දැන් වසර 80ක් තිස්සේ උතුරු කොරියාව පාලනය කරනවා. සීයාගෙන් පියාට, දැන් පියාගෙන් පුතාට. ඉතින් මේ වසර 80 කාලය තුල උතුරු කොරියාවේ නායකයන් තිදෙනයි. ඔවුන් තිදෙනාම එකම පවුලේ සීයා, පියා සහ දැන් පුතා. ඉතින් මේ කම්කරු පක්ෂය දිගින් දිගටම උතුරු කොරියාවේ බලය තබාගෙන ඉන්නවා. උතුරු කොරියාව හමුදා ශක්තිය අතින් දියුණුවාට ආර්ථික වශයෙන් ඊටම පහළ තැනක ඉන්නේ. ඒකට හේතුව ඔවුන්ට එරෙහිව පනවල තිබෙන සම්බාධක. හැබැයි වර්තමාන මේ කිම් ජොන් උන්ගේ නායකත්වයේ යටතේ උතුරු කොරියාව යම් ආකාරයක ආර්ථික වශයෙන් ඉදිරියට යන බව පේනවා. ඒ රුසියාවේ, චීනයේ සහ වියට්නාමයේ ආදී රටවල උදව්වෙන් මේක දේශපාලන පක්ෂයක සැමරුමක්. හැබැයි උතුරු කොරියානු නායකයා මේක යොදාගෙන තමන්ගේ හමුදා ශක්තිය පෙන්වන්නයි යන්නේ. තමන් සතු ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල් ඇතුළු ප්‍රබල ආයුධ ඇමරිකාවට දැන් මේ පෙන්වන්නයි සූදානම් වෙන්නේ. රුසියාව ඒ තමන්ගේ ආයුධ පෙන්නුවා. ඊට පස්සේ චීනය පෙන්නුවා. දැන් උතුරු කොරියාවත් සූදානම් වෙන්නේ ඒකට. ඇත්තටම ගත්තොත් පක්ෂයේ සැමරුමට වඩා තමන්ට හමුදා ශක්තිය පෙන්වන්න මේක කිම් ජොන් උන් යොදා ගන්න බවක් පේනවා. අනෙක් අතට කිම් ජොන් උන් තමන්ට යහළුවන්, මිත්‍ර රටවල් ඉන්න බව පෙන්වන්නයි අනෙක් පැත්තෙන් සූදානම් වෙන්නේ. මේ උත්සවය සඳහා චීන අග්‍රාමාත්‍යවරයා එනවා. ඒ කියන්නේ චීන ජනාධිපති ගාවට ඉන්න දෙවෙනියා. ඉන්පසු රුසියාව පැත්තෙන් පූටින් ආවේ නැතත් පූටින්ගේ දෙවෙනියා විදිහට ඉන්න දිමිත්‍රි මෙද්වෙදෙව් වෙනවා. දිමිත්‍රි මෙද්වෙදෙව් කියන්නේ රුසියානු ආරක්ෂක කවුන්සිලේ උපසභාපතිවරයා. ඉතින් ඔහු තමයි පූටින්ගේ ළඟම හිතවතා. ඉතින් පූටින් තමන්ගේ ළඟම හිතවතාව සහ බොහෝ දුරට ඊළඟ රුසියානු ජනාධිපතිවරයා වෙන්න ඉන්න දිමිත්‍රි මෙද්වෙදෙව්ව මේ උත්සවයට සම්බන්ධ කරනවා. ඒ වගේම වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රබල සමාජිකයන් රැසක් මේ උත්සවයට එනවා. ඒ වගේම ලාओසේ ඇතුළු තවත් උතුරු කොරියානු හිතවාදී රටවල් රැසක් එනවා. ඇත්තටම මෙතන වැදගත්කම තියෙන්නේ උතුරු කොරියානු නායකයාගේ දෙපැත්තෙන් ඉන්නේ චීන සහ රුසියාවේ දෙවෙනි නායකයන්. මේ ඇමරිකාවේ ලෝක බලය පාලනය කරන්න මේ රටවල් දැන් එකිනෙකා හා එකතු වෙනවා. ඉතින් මේක දැන් පහුගිය කාලේ පුරාවටම පේන්න තිබුණා. විශේෂයෙන්ම චීන, රුසියා නායකත්වයේ යටතේ මේ කඳවුරට උතුරු කොරියාව, ඉරානය ආදී මේ බටහිර විරෝධී රටවල් එකින් එක දැන් එකතු වෙලා. ඇත්තට මේ කඳවුර දැන් ඉතාමත් ප්‍රබලයි. මේ ප්‍රබල කඳවුරු රටවල් වලට ඉතා ප්‍රබල ලෙස සම්බාධක දැම්මත් ඔවුන් තමන්ගේ ශක්තියෙන් නැගිටිනවා. විශේෂයෙන්ම චීනය ආර්ථික බලවතෙක් හැටියට සහ රුසියාව සහ චීනය හමුදා ශක්තිය අතින් ප්‍රබලයන් හැටියට මේ කඳවුරේ ඉතාමත් ප්‍රබල තැනක ඉන්නවා. ඉතින් මේ ප්‍රබල කඳවුර අභියෝග කරන්නේ මේ ඇමරිකාවේ යුනිපෝලාර් වර්ල්ඩ් එකට. ඇමරිකාව තනියෙන් මේ ලෝකය පාලනය කරනවා වෙනුවට මල්ටිපෝලාර් වර්ල්ඩ් එකක් නිර්මාණය කරන්නයි මේ රටවල් සූදානම් වෙන්නේ. අද කතා කළේ මේ උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 80 වෙනි සංවත්සරයට පැවැත්වෙන යන උත්සවය ගැන. ඉතින් මේ සංවත්සරය සහ හමුදා සැමරුම් පැවැත්වුණාට පස්සේ
උතුරු කොරියානුවන් මේ ලෝකෙට පෙන්නපු අවියායුධ සහ තමන්ගේ ශක්තිය ගැනත් අපි කතා කරමු. ඉතා ඉක්මනින් ඒ සම්බන්ධ වීඩියෝ එක්ක හමු වෙන්නම්. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.